හායි යාළුවනේ කොහොමද? ඉතින් ටිකක් පරක් වුණා වීඩියෝ එක දාන්න. ටික දවසක් වෙනවා අපි සිරිපාද ගිහිල්ලා පොඩි වැඩ වගේක් ඉඳලා බිසි වෙලා දැන් තමයි වීඩියෝ එක කරගන්න පුළුවන් උනේ. එහෙනම් දැන් ඔයාලත් යමු මාත් එක්ක සිරිපාදේ. අපි කුරුවිට එරත්න මාර්ගයෙන් තමයි සිරිපා කරුණා කරන්න ගියේ. අඩවිකන්ද බස් එකේ ඇවිල්ලා අඩවිකන්දෙන් බහැපු ගාම කඩවල් තියෙනවා. ඒ වගේ අපිට අවශ්‍ය කරන බඩු ගන්න පුළුවන්. ජර්සියක් අත්මේස් අනිවාර්යෙන් ගන්න. උඩ මාරම සීතලයි. කුරුවිට එරත්න මාර්ගයෙන් සිරිපාදට යනකොට පාරවල් දෙකක් තියෙනවා. එකක් තියෙනවා පැරණි මාර්ගය, එකක් තියෙනවා නව මාර්ගය. අපි ගියේ පැරණි මාර්ගේ. ඔන්න දැන් තමයි අපේ කුරුවිට එරත්න මාර්ගයෙන් සිරිපා වන්දනා ගමන ආරම්භ කරන්න යන්නේ. ඔන්න ඔය විදියට අපි දවල් 2:00 විතර අපි සිරිපාද කරුණා කරන්න පටන් ගත්තා. පට්ට ලස්සන පරිසරයක් තියෙන්නේ. ඒ වගේම ලස්සන පොඩි කැලෑමලුත් තියෙනවා. දැන් වැඩේ වෙලා තියෙන මට කොහෙ ගියත් මලක් පෙන්වන්න බෑ. ඉතින් පේනවනේ මේ කැලෑමල් වල තියෙන ලස්සන මාරම ලස්සනයි. මේක තමයි යාළුවනේ මගේ පළවෙනි සිරිපාද ගමන. පට්ටම ලස්සනයි. මේ ස්වභාවික පරිසරය ගැන කියලාම වැඩක් නැහැ. එච්චරටම ලස්සනයි. ඒ වගේම කුරුවිට එරත්න පාරේ යනකොට අපිට පොඩි දොළ පාරවල් එහෙම ගොඩාක් බලා ගන්න පුළුවන්. අපි වැස්සෙම තවත් සිරිපාදේ නගින ගමන් ඉන්නකොට අපිට දැන් පළවෙනි අම්බලම හම්බුණා. ඔන්න ඉතින් වැස්ස නිසා අපි ජම්බෝල ගහයට අම්බලම ගාව ටිකක් නැවතිලා ඉඳලා එතන දන්සලකුත් තිබ්බයිගෙන් බීමෙහිකුත් බීලා තමා ආපහු අපි ගමන පටන් ගත්තා. ඔන්න අපිට තව ටික දුරක් යනකොට අපිට දෙවෙනි දන්සලත් හම්බුණා. අපි ටිකක් බඩගින්න හිටියේ. ඉතින් අපි ඒ හින්දා අපි ඒ දන්සලෙන් නම් කෑවා. අපි කාලේ ඉවරලා එතන එළියට ඇවිල්ලා බලද්දී මීදුමත් එක්ක තිබ්බ view එක නම් මාරම ලස්සනයි. කුරුවිට එරත්න මාර්ගයෙන් යනකොට අපිට ඊළඟට හම්බුනේ ශ්‍රී සුමන පුරාණ රජමහා විහාරය. එතකොට අපි එතෙන්ටත් ගිහිල්ලා වැඳ පුදාගෙන අපේ ගමන ඊට පස්සේ ආයෙත් අපි යන්න පිටත් වුණා. මීදුම පිරිමේ හැන්දෑව මාර ලස්සනයි. හැබැයි දැන් වෙලා තියෙන්නේ අපිට පාරවත් පේන්නේ නැති තරම් මීදුමක් තියෙනවා. දැන් නම් මීදුමත් එක්ක කලුවරත් වැටිගෙන ඉන්නේ. කුරුවිට එරත්න පාර කියන්නේ මාරම ලස්සන පාරක්. සිරිපාද යනවා නම් යන්නම ඕන පාරක් තමයි කුරුවිට එරත්න පාර කියන්නේ. අපිට මෙන්න මේ වෙලාවේ සීතලත් වැඩිකමටත් එක්කම කොහොම හරි දන්සලකින් හොඳ ඉඟුරු දාපු ප්ලේන් ටිකක් එක්ක කව්පිමුලකුත් හම්බුණා. පැය 4:00 පස්සේ දැන් තමයි අපි සීත ගඟුලට ආවේ. ඉතින් සීත ගඟුල ගාවත් ටිකක් වෙලා ඉඳලා මූණ හිමත් හොදගෙන අපි ආයෙත් අපේ ගමන පිටත් වුණා. මේ වෙලාවේ මහන්සියත් එක්ක උඩමළුව පේනකොට තියෙන සතුට අම්මෝ ආයෙ නම් කියලා වැඩක් නෑ. අපි ඉතින් ඔන්න ටිකෙන් ටික කොහොම හරි පාන්දර 2:00 විතර උඩමළුවට ආවා. ඒ වගේම මාරම සීතලයි මේ වෙලාවේ, පට්ටම සීතලයි. ඒ වගේමයි මිනිස්සුත් සෙනගත් වැඩිය නැති නිසා අපිට පාඩුවේ අපහසුතාවයක් නැතුව ගිහිල්ලා කොහොම හරි සිරිපතුල වැඳ පුදා ගන්න පුළුවන් වුණා. අනේ ඉතින් අපිට මෙන්න මේ හරියද මේ අත්තා අපිට පුවක් මල් ගෙනිත්තක් දුන්නා පූජා කරන්න. ඒ අත්තටත් ගොඩක් පින් සිද්ධ වෙනවා අපිට පුවක් මල් ගෙනිත්තක් දුන්නට. ඔන්න ඉතින් අපි උදේ 6:15 විතර ඉරසේ බලන්නත් ගියා. මෙන්න මෙදා තමා මම ඉරේනකම් බලන් හිටපු පළවෙනි දවස. ඉතින් කොහොම හරි කඳු අතරින් ඉරත් අපිව බලන්න ආවා. ඔන්න ඉතින් අපි සිරිපතුලත් වැඳ පුදාගෙන ඉරසේවයත් බලලා අපි හැටන් මාර්ගයෙන් කන්ද බහින්න පටන් ගත්තා. කුරුවිට එරත්න මාර්ගයට වඩා
හැටන් මාර්ගයෙන් මිනිස්සු සිරිපාද කරුණා කරන නිසාදෝ මන්දා සෑහෙන්න පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් සෑහෙන්න පරිසරයට දාලා තිබ්බ. අපි එහෙම කරන්න නැතුවම ඇත්තටම සිරිපාද තියෙන පරිසර පද්ධතිය මාරම ලස්සන පරිසර පද්ධතියක් තියෙන. ඒක විනාශ කරගන්න එක අපිම කරගන්න මෝඩකම. ඒ නිසා ඒ වගේ වැඩ නොකර අපි අපේ පරිසරයට ආදරය කරමු. ඉතින් දැන් අපි අපේ ගමනේ අවසානයේ දැන් ඇවිල්ලා ඉන්නේ. අපි තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.